බුදුරජාණන් වහන්සේට ගල් පෙරරපු දේවදත්තට සරණ දුන්නා පසේ බුදු වෙන්න. තමන්ගේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ශ්‍රාවකයෝ අරහත් වුණා. දේවදත්ත පසේ බුදු වෙනවා. සතුරාටත් ශාන්තිය දුන්නා. ඒ බුදු හිත මේ බුදුරජාණන් වහන්සේගේ වචනයට සද්ධා ඇති කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ ඇත්තක් කියලා හිතන්න පුළුවන් විදිහට පුරුදු කරන්න. එකල බුදුරජාණන් වහන්සේ දිවමන් සමයේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට අනිත් ස්වාමීන් වහන්සේලා කැටුවාව අකමැත්තෙන් සිවුරු අරින්න ලැහැත්ති. එපා වෙලා මහණෝනේ මෝඩකමක් කියලා හිතිලා ඒ හාමුදුරන්ට මේ ලෝකේ අමාරුම වැඩේ මහානකම කියලා හිතිලා මං කරගත්ත මෝඩකමක් කියලා හිතලා ඒ හාමුදුරන්ට එපා වෙලා දැන් යන්න හදනවා ගෙදර. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව මහා කාන්තාරයක වතුර නැති කාන්තාරයක තෘණ ගහක් දැකලා මෙතන වතුර ඇති කියලා වෙලෙන්දෙක් හැරෙව්වා එතන. හාරගෙන යනකොට ගල් තලාවක් හම්බෝලා. කාන්තාරයක වතුරත් නැහැ. හාරනකොට ගල් තලාවක් අවුණා. සියලු මිනිස්සු අපේක්ෂා රහිතව මරණය කැමැත්තෙන් වැතුරුණා කාන්තාරේ. මහ බෝධිසත්වයෝ වන්නුපත ජාතකය. ඒ වලට බැහැලා අර ගලේ කන තිබ්බා. වතුර යනවා ඇතුලේ. වතුර යනවා. මිනිස්යන් නැගිටලා කිව්වා උඹලා මං කියන දේ විශ්වාස කරපල්ලා. මෙන්න කුළු ගිලිය. එක එක කරම් බැහැලා මේකට ගහපම් මේ ගල් තලාවට. වතුර එනවා කිව්වා. මරණය කැමැත්තෙන් වැතිරිලා හිටපු මිනිස්සු අතරින් එක එක නැගිට්ටා. නැගිටලා අරයාගේ වචනේ අහලා කුළු ගෙඩිය අරන් අර ගලට තඩි බානකොට ගල දෙබා වෙලා වතුර පාරක් විසි වුණා. වලේ හිටපු මිනිස්සයත් උස්සගෙන වතුර පාර උඩට ආවේ. කාන්තාරේ උල්පතක් මසෝනා. පින්වත් භික්ෂුව මම වෙලෙන්දෙක් වෙලා ඉඳිද්දී කාන්තාරයක වතුර ඉපැද්දුවා. ඔක්කොම එපා කියලා අමාරුයි කියලා අත්හැරලා තියෙද්දි මිනිස්සෙක් ඇවිල්ලා නැගිටලා මගේ වචනෙට ගල කැඩුවා. එදා ඒ මිනිස්සයා වෙලා හිටියේ නුඹ. මගේ වචනෙට ගලක් කැඩුවා. දැන් නුඹ මගේ වචනෙට අවිද්‍යාව පළපං කරුවා. මිහිරි ශ්‍රී සද්ධර්මය දසබල සේලප්පබවා. දසබලයන් වහන්සේ නැමැති පර්වතයේ ඉඳලා ශ්‍රී සද්ධර්මයේ නැමැති සීතල දියධාර ඔහුගේ ජීවිතයට ගලාගෙන ආවා. අර හාමුදුරුවෝ නැගිට්ටි රහත් වෙලා බෝසත් කාලේ ගලක් කඩපන් කියපු වචනේට ඒ වචනේ කරපු කෙනාටත් නිවන් දකින්න ඒක හේතු වුණා නම් පින්වතුනි අඬා හරි වැළපී හරි බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා තියෙනවා නම් ඒක පිළිගෙන පුහුණු කරන්න. අමාරුයි තමයි. බුදුරජාණන් වහන්සේගේ වචනෙට කීකරු වෙච්ච කෙනාට දුකක් නම් ලැබෙන්නේ නැහැ. මේ හොඳ මිනිස්සෙක්ගේ වචනයට ගලක් කඩපන් කියලා කියපු වචනයට එකතු වුණ දවසේ ඔය මිනිස්සයා හිතුවද මට රහත් වෙන්න මේක හේතු වෙයි කියලා. හොඳ මිනිසුන්ගේ වචනයට එකතු වෙන්න මේ ලෝකේ පහළ වුණ හොඳම මනුස්ස රත්නය බුදුරජාණන් වහන්සේ. මහා පුරුෂ රත්නය බුදුරජාණන් වහන්සේ. සත්හට වෙන බව දුකට වෙදදුරාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ශාන්ති නායකයන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේ. අවිද්‍යා අන්ධකාරයේ දුරු කරන හිරු මණ්ඩල බුදුරජාණන් වහන්සේ. කෙලෙස් 1000 සංසිඳවන සඳ මණ්ඩල බුදුරජාණන් වහන්සේ.
දහඩියෙන් තෙත් උන ශරීරේ හමාගෙන යන සීතල සුළඟ බුදුරජාණන් වහන්සේ. සීතල පැම්පකුණ බුදුරජාණන් වහන්සේ. නියම් සායට වහින මහා මේඝය බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි අමෘත දායකයාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතලම සරණ යන්න. යෝවද්ද තම්පවරෝ මනුජේසු කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨ කෙනා. ශාක්‍ය මුනි භගවා කදකිච්චෝ පාරගතෝ බල විරිය සමංගේ තන් සුගතං සරණත්තම උපේමි. ඒ සුගතයන් වහන්සේ මම සරණ යනවා. ඔබට විතරක් ලැබිච්ච ශාන්තියක් මේක. මේ ලොවේ කෝටි 800ක් ජනතාව සිටිනවා. නිකලෙස් මුනිවරයෙක්ගේ ශාන්තිය සවම්පත් වලට ඇහෙන්නේ කී දෙනෙකුටද? බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියන්නේ ගීතයක් වගේ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියන්නේ පිපාසයට සීතල වතුරක් වගේ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියන්නේ අඳුරු ලෝකයට ආලෝකයක් වගේ. ගිමනෙන් තැවුණු ජීවිතයකට සුළම් පොදක් වගේ. බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි.